හෙල කොහමද ඉතින්? අන්න ඉතින් ඔයාලා හැමෝම හොඳින් ඉන්නවා කියලා මං හිතනවා. දැන් එකපාරටම බලන්න ඇති නේද මේ කොහෙද කියලා. ගොඩාක් අය දන්නවා මේ කොහෙද කියලා. මං හිතන්නේ නොදන්න පිරිසට වැඩිය ගොඩක් ඉන්නේ දන්න පිරිස. ඉතින් මේ තමයි කතරගම. කතරගම මහා දේවාලය ළඟ. ඉතින් මේ චූටි වීඩියෝ ක්ලිප් එක මගේ අතින් මට මිසුන වීඩියෝ ක්ලිප් එකක්. මොකද මගේ මතකයන් සඳහා බලන්න තමයි මං channel එකට ගොඩාක්ම දාන්නේ. මොකද මෙන්න මේ දවසේ මෙන්න මේ වෙලාවේදී මම හිටියේ මෙන්න මෙහෙ. ඒ කියන්නේ මං කරපු දේවල් බලන්න අහන්න මං හිතන්නේ ඔයාලටත් එහෙම ආස තියනවද නැද්ද කියන්න දන්නේ නැහැ. ඇත්තටම මම නම් හරි ආසයි. මම යන එන තැන් ආපහු නිකන් ඒ කියන්නේ leisure time එකක් කියන්නේ free time එකක් ඉන්න වෙලාවේදී ඒ ගැන ආපහු මතක් කරන්න බලන්න. මං කරපු හොඳ වැඩ, මම මේ කරපු පින් වැඩ, ඒ වගේම ගොඩක්ම අපිට ඇත්තට මේක බලනකොට ඒ වෙලාවේදී ඒ මොහොතේදී අපි ඇත්තටම හිතින් ඒ අවස්ථාවේදී ඒ ස්ථානයට යනවා. මං ඔයාලා ගැන නම් දන්නේ, හැබැයි මම නම් එහෙමයි. ඉතින් මේ තමයි කිරිවෙහෙර. මේ කිරිවෙහෙරේ තියෙන අප මහා සමුද්‍ර බුදු පියාණන් වහන්සේගේ පා සලකුණ. ඒ වගේම තමයි අපි ඊට පස්සේ ගියේ අනුරාධපුර. මේ අනුරාධපුර ඔයාලා ගොඩාක් දන්න තැනක්. මේ තමයි ජයශ්‍රී මහා බෝධියට යනකොට අපිට වටරවුමෙන් මිරිස වැටි ඉස්සරහා හම්බෙන ඔයාලා අහලා තියෙනවද පොකුණු හත ගැන? අන්න ඒ ස්ථානය තමයි මේ. ඉතින් මේ පැත්තෙන් යන්නත් පුළුවන්. එතකොට අනුරාධපුර ටවුන් එක පැත්තෙන් යන්නත් පුළුවන්. එතකොට මෙතනින් ගිහිල්ලා අපිට කෙලින්ම පොලිස් රවුන්ඩ් අබවුට් එකෙන් ඇතුළට යන්න පුළුවන් උඩ මළුවට. එහෙම නැත්නම් ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ ළඟට. ඉතින් ගොඩාක් අයට කියන්න ඕනි නැහැ. අපිට එතනින් ගියාම යන්න ගොඩක් අය යන්නේ එතනින් තමයි. ඉතින් අපි මුලින්ම කරේ මේ රුවන්වැලි මහා සෑයට. එහෙම නැත්නම් ස්වර්ණමාලී මහා සෑ රජාණන් වහන්සේට පහන් පත්තු කරා. මොකද ඉස්සලාම අපි ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ වන්දනා කරන්න කලින් යන්න ඕනේ ස්වර්ණමාලී මහා සෑ රජාණන් වහන්සේ වන්දනා කරන්න. මොකද අපි ජීවමාන හා වැඩ සිටින බුදුරජාණන් වහන්සේ හා සමානයි මේ ධාතු ගර්භයේ වැඩ සිටින ද්‍රෝණයක් සර්වජ්‍ය ධාතුන් වහන්සේලා. ඒ කියන්නේ ද්‍රෝණයක් සර්වජ්‍ය ධාතුන් වහන්සේලාගෙන් එකතු කරලා බුදු සිරුරක් පවා නිර්මාණය වෙන්න පුළුවන් කියලා තමයි මම නම් අහලා තියෙන්නේ. ඉතින් ඒ උතුම් වූ ස්වර්ණමාලී මහා සෑ රජාණන් වහන්සේට මුලින්ම පහන් පත්තු කරලා තමයි ඊළඟට අපි මල් පූජා කරන්න ඇතුළට ගියේ. ඉතින් මං හිතනවා ඔයාලත් ගොඩක් ආසයි ඇත්තටම පහනක් පත්තු කරලා, හඳුන් කූරු පත්තු කරලා, මල් පූජා කරලා තමන්ගේ හිතේ තියෙන සියලුම ප්‍රාර්ථනාවන්, හිතේ තියෙන සහනය, ඒ වගේ තැන්වලදී නිදහස් කරන්න. ඉතින් ඇත්තටම අපි කරන්න ඕනේ ගොඩාක්ම බුදුරජාණන් වහන්සේට මල් පහන්, හඳුන් කූරු පූජා කරලා අපේ ප්‍රාර්ථනාවන් ඉෂ්ට වෙන්න කියලා ඉල්ලනවට වැඩිය අපිට ඇත්තටම නිර්වාණ අවබෝධය සඳහා සියලු වැඩ කටයුතු සලසන්න කියලා ප්‍රාර්ථනා කරන එක තමයි. ඉතින් ගොඩාක් අයගේ හිතේ තියෙන ගොඩාක්ම හිතට සැනසීම ලැබෙන තැනක්, ලැබෙන ස්ථානයක් තමයි මේ ස්වර්ණමාලී මහා සෑ රජාණන් වහන්සේ කියන්නේ. බොහෝ දෙනා බොහෝ දුර ඈත ඉඳලා තමන්ගේ ප්‍රාර්ථනාවන් ඉෂ්ට කරගන්න, ඒ කියන්නේ ගොඩාක්ම වන්දනාමාන කරන තැනක් තමයි මේ ස්වර්ණමාලී මහා සෑ රජාණන් වහන්සේ. වගේම අප මහා සමුද්‍ර බුදු පියාණන් වහන්සේ බුදු වීමට පිටදුන් බෝධිය පිහිටලා තියෙන්නේ
මේ ලෝකයේ පැරණිම ශාකය එනම් අපේ ජයශ්‍රීමා බෝසමිඳුන් වහන්සේ. ඉතින් මේ බලන්නකො හරිම ලස්සන විදියට ඈත අතීතයේ අපේ රජවරු ගැන කියලා දෙන විදිය ලස්සනට සිතුවම් කරලා ලස්සනට පිළිම හදලා බලන්න අපිට කොච්චරනම් ලස්සන විදිහට බලන්න නිර්මාණය කරලා තියෙනවද කියලා. ඉතින් අනුරාධපුර රජ කරපු දුටුගැමුණු රජු පවා තමන් අතින් පරාජයට පත් කළ දමිළ රජ වූ එළාර රජතුමාට කෘතගුණ සලකන්න වුණත් කොච්චරනම් දේවල් කළාද. ඒ වගේම තමයි ඔයාලේ ගැන අහලා ඇති. ඉතින් ඔන්න බලන්න මේ මෙතන එළාර රජතුමාගේ පිළිරුවකුත් හදලා තියෙනවා හරිම ලස්සනට. ඔයාලත් ආපු දවසක ඇවිල්ලා බලාගන්න මං හිතනවා. එන්න බැරි වුණු හැමෝටම ඉතා ඉක්මනින්ම ඇවිල්ලා ස්වර්ණමාලී මහා සෑරජනන් වහන්සේ වන්දනාමාන කර ගැනීමට හැකියාව ලැබේවා කියලා. ඔන්න ඉතින් ඔයාලට ආවට පස්සේ කොච්චරනම් හිත නිවෙන තැනකට කොච්චරනම් අපේ අතීතය ගැන කියලා දෙන තැනකට නම් එනවද කියලා දැනේ. ඒක මෙහෙම විස්තර කරාට මෙහෙම කිව්වට ගොඩාක් අයට දැනෙන්නේ නැහැ. හැබැයි එතනට ඒ කියන්නේ ස්වර්ණමාලී මහා සෑරජනන් වහන්සේ අභියසට ආවට පස්සේ ගොඩාක් අයට දැනෙන හිතේ නිදහස ඒ දැනෙන දේ ඔයාලටත් ඇවිල්ලා අත්විඳින්න ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඉතින් ඊළඟට තමයි ස්වර්ණමාලී මහා සෑරජනන් වහන්සේ වන්දනාමාන කරලා තමයි අපි උතුම් ජයශ්‍රීමා බෝසමිඳුන් වහන්සේ වන්දනා කරන්න යන්න ගියේ. ඔන්න ඉතින් ගොඩාක් අයට එකම වීඩියෝ එක වගේ තේරෙනවා ඇති. හැබැයි මගේ channel එක පුරාවටම තියෙන්නේ මං කී වාරයක් ගියාද ඒ යන හැම වාරෙම මං වීඩියෝ කරලා මට පුළුවන් විදිහට මං දානවා. ඒක නිසා ගොඩක්ම තියෙන්නේ ජයශ්‍රීමා බෝධිය, ස්වර්ණමාලී මහා සෑය, කිරිවෙහෙර, කතරගම ඔය වගේ දේවල්ම තමා මගේ channel එකේ. ඉතින් ගොඩක් අයට බෝරින් වෙන්න පුළුවන්. හැබැයි ඒක මට බෝරින් නෙවෙයි. යන්න ආස හිතන කොච්චර වන්දනාමාන කරත් කොච්චර ගියත් හිතට මට මේ මදි, මට තව යන්න ඕනේ, මට මදි මේ ගියා කියලා හිතන හැඟීමම පමණයි මට එන්නේ. ඉතින් ඔයාලට ඒක කොහොම දැනෙනවද කියන නම් මන් දන්නේ. මං ඇත්තටම හරිම සතුටුයි. ගොඩාක් සතුටු වෙනවා මේ මං වෙනුවෙන්. මොකද මං මේ ඉපදිලා බෞද්ධයෙක් කියලා ඉපදිලා තියෙන එකට ඊළඟ ආත්මයක මම මනුස්ස ආත්මයක් ලැබුවොත් මම ප්‍රාර්ථනා කරන්නේ අනිවාර්යෙන්ම මා බෞද්ධයෙක් වී ඉපදේවා කියන ප්‍රාර්ථනාව පමණයි. ඔයාලගේ ප්‍රාර්ථනාවත් පහලින් කමෙන්ට් කරන් යන්න. ඒක තමයි මගේ ප්‍රාර්ථනාව. ඉතින් ඔයාලා හැමෝටම නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා. බුදු සරණයි.